ඔව් ඔබ දන්නවා මේ වෙනකොට ඉරානයේ නෞකාවකට ඇමරිකාව විසින් සබමැරිනයක් යොදා ගනිමින් ටොපිඩෝ ප්‍රහාරයක් එල්ල කර නැව සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. ඉතින් එහිදී ඒ නැවේ මම හිතන්නේ 180කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගෙන් 30ක් 40ක් අතර ප්‍රමාණයක් දිවි බේරාගෙන ලංකාවේ භූමියට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට තවදුරටත් සිදු කළ මෙහෙයුම්වලදී නාවික හමුදාව විසින් ඉරාන නෞකාවේ ගමන් කරන නැවියන්ගේ මෘත ශරීර 80කට අධික ප්‍රමාණයක් මම හිතන්නේ ගාල්ල රෝහල වෙත මේ වෙනකොටත් රැගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ නැව මේ වෙනකොට සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව විසින් ඔව් ඒ ප්‍රභාරයේ වගකීම බාරගන්න ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් විසින් ඔවුන්ගේ සබ්මැරිනයක් හොදාගනිමින් ඒ ට්‍රොපිඩෝ ප්‍රහාරයක් මගින් ඉරාන නෞකාව සම්පූර්ණ විනාශ කර බව. ඉතින් ඒක සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ දකුණු මුහුදු තීරයේ ගාල්ලේ සිට දකුණට වෙන්න නාවික සැතපුම් 40ක පමණ දුරින්. ඉතින් එතකොට දැන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙන අන්දමට ඇත්තටම ඒක ලංකාවේ ස්වෛරීය මුහුදු සීමාවේ සිද්ධ වෙච්ච සිද්ධියක් නෙමෙයි. නමුත් ඒක ලංකාවේ ආර්ථික කලාපයට අයත් වෙන මුහුදු සීමාවේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නාවික සැතපුම් 40ක් පමණ දුරින් තමයි සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවට අයත් ආර්ථික කලාපයට අයත් වෙන මුහුදු තීරය නාවික සැතපුම් 200ක පමණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක ආර්ථික කලාපයට අයත් වෙනවා. නමුත් ඒක ලංකාවේ ස්වෛරීය මුහුදු සීමාවට අයත් වෙන එක නෙමෙයි. ඉතින් ඒතකොට මේ වෙනකොට දැන් බොහෝ කතාබහට ලක් වෙලා තියෙනවා. එතකොට මේක ලංකාවේ මුහුදු සීමාවේ සිද්ධ වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මේක ජාත්‍යන්තර මුහුදු සිද්ධ වෙච්ච දෙයක්ද? ඒ වගේම එම විදේශ රටකට ඒ වගේ ඇවිල්ලි වල එහෙම ප්‍රහාරයක් එල්ල කිරීම හැකියාව තියෙනවද? ඒ වගේම යුද නෞකාවකට ලංකාවේ රජයේ අවසරය නැතුව ඒ වගේ ඇතුළු වීමේ හැකියාවක් තියෙනවද කියලා බොහෝ වෙලාවට ගොඩක් කන්ට්‍රෝවර්ෂල් ඩිස්කෂන් එකක් දැන් මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපි ඒක පිළිබඳ පොඩි සොයා බැලීමක් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මම ඔබට දැන් කලින් සඳහන් කළා වගේ මෙම සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇතුළත නාවික සැතපුම් 40ක පමණ දුරින්. ඒ කියන්නේ ලංකාවේ ආර්ථික කලාපයට අයත් වෙන මුහුදු සීමාවේ තමයි. එතකොට ඇත්තටම එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 98 වෙනි වගන්තියට අනුව ලංකාවේ මුහුදු තීරයට ජාත්‍යන්තර නෞකාවකට විදේශ රටක නෞකාවකට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නාවික හමුදාවටත් එම කලාපය තුළ ගමන් කරන නෞකාවට යම්කිසි හානියක් අනතුරක් සිද්ධ වුණොත් එහෙම ඒ සඳහා මැදිහත් කරන්නත් ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමිකමක් තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ අනතුර සිදු වෙච්ච ස්ථානයට ළඟා වෙලා නෞකාවේ සිටි නැවියන් ප්‍රමාණයක් ගලවා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ජීවි අහිමි වෙච්ච නාවිකයන්ගේ මෘත ශරීරත් මේ වෙනකොට ගාල්ල ජාතික රෝහලට ගෙනවිත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ මේ වගේ සිද්ධියක් සිදුවෙන ගොඩක් වෙලාවට එම ගැටුම සිදුවෙන රටවල් තිබෙන කලාපයට ආසන්නයෙන්. නමුත් මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන ඇත්තටම ඉරානයේනුත් එක්සත් ජනපදයෙනුත් සෑහෙන මේ පිටින් පිහිටි මුහුදු කලාපයක. ඉතින් එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් අපි කල්පනා කරලා බලනකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් කාරණේ තමයි ලංකාවේ ඉතාමත් වැදගත් භූගෝලීය පිහිටීමක පිහිටලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ලංකාවට මෙපිටින් ගමන් කරන මුහුදු මාර්ගය ඉතාමත්ම උපක්‍රමශීලී උපායශීලී වැදගත්කමක් තියෙන මුහුදු ගමන් මාර්ගයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද ඒ නිසා තමයි මෙම ඔවුන්ගේ නෞකාව පවා මෙම මුහුදු මාර්ගයේ ගමන් කිරීමට ඔවුන් සමහරලාට කල්පනා කරන්නේ නැත්තේ. ඒ වගේම ඊට අමතරවත් අපි දන්නවා මෙම මුහුදු මාර්ගයේ බොහෝ වෙලාවට බලශක්ති ප්‍රවාහනය කරන නෞකා බොහෝ ප්‍රමාණයක් ගමන් කරනවා. එම ලෝකයේ බලශක්ති ප්‍රවාහනය කරන නෞකා වලින් 60ක පමණ ප්‍රමාණයක් ගමන් කරන බව තමයි අපිට තොරතුරු අනුව දැනගන්න ලැබෙන්නේ. කියන්නේ තෙල් ඒ වගේම ගෑස් ප්‍රවාහනය කරන නෞකා ඊට අමතරව භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාත් ගමන් කරනවා. එම ගමන් කරන නැව්වල ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාත් 40ක් පමණ ගමන් කරන බවක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ එම වැදගත්කමත් එක්ක අපිට ඇත්තටම මෙම මුහුදු ගමන් මාර්ගය ශ්‍රී ලංකා භූමියට ආසන්නයෙන් ගමන් කිරීම ලංකාවට ඇත්තටම
අවස්ථාවක් වගේම ඇත්ත වශයෙන්ම තර්ජනයක් වීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මෙම සිදුවීම් මාලාව දිහා බැලුවට පස්සේ ලංකාවට ඇත්තටම දැන් මෙම එම වැදගත්කම තිබීම නිසා තර්ජනයට ලක්වීම හැකියාවන් තමයි දැන් මින් ඉදිරියට බොහෝ වෙලාවට ලෝක බලවතුන්ගේ වැඩි අවධානයක් මෙම මුහුදු ගමන් මාර්ගය පිළිබඳව යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් සමගම එතකොට ලංකාවටත් බොහෝ දුරට වැඩි අවධානයක් ඔවුන් යොමු කරයි අනිවාර්යයෙන්ම. එම නිසා ඒ කියන්නේ මේ මුහුදු ගමන් මාර්ගයේ ගමන් කරන නෞකාවලටත් එම තර්ජනය එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම එතකොට මුහුදු ගමන් මාර්ගය තුළ විදේශ රටවල හමුදා ඒ කියන්නේ සමහර ලාවට එක්සත් ජනපදයේ හමුදා වුණත් මෙම කලාපයේ ගොඩක් වෙලාවට ඔවුන්ගේ නෞකා සහ ආරක්ෂිත උපාය මාර්ගික කටයුතු වල ඔවුන් නිරත වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව දැන් මෙවැනි සිදුවීම නිසා මෙම කලාපයේ මුහුදු කලාපයේ පරිසර දූෂණය වැඩි වෙන්න පුළුවන්. ඒකත් ඉතින් අපිට ලංකාව හැටියට අපිට තර්ජනයක්. ඔබට මතක ඇති අර මීට වසර කිහිපයකට පෙර ලංකාව මුහුදු සීමාවට ආසන්නයේ නෞකා දෙකක් විනාශයටපත් වුණා. එකක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. ඉතින් ඒකෙන් සෑහෙන පරිසර හානියක් සිද්ධ වුණා. නමුත් මේ වෙනකම් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඒ සිදුවුණු හානියට සාපේක්ෂව මම හිතන්නේ කිසිදු ප්‍රමාණවත් වන්දියක් ලබා ගැනීමට කටයුතු කරලා නැහැ, ලැබිලත් නැහැ. ඉතින් මේ සිද්ධියට අදාළවත් මම හිතන්නේ ඒක අදාළයි. මොකද මේ නෞකාව ලංකාවේ මුහුදු සීමාවට ලංකාවේ ආර්ථික මුහුදු සීමාව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවේ ගොඩබිමේ සිට නාවික සතුකම් 40ක්. ඒ කියන්නේ එච්චර ලොකු දුරක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රහාරය නිසා නැව විනාශ වීමේදී සිදුවෙන පරිසර හානිය නිසා ශ්‍රී ලංකාවට ඒක විශාල ලෙස බලපාන්න පුළුවන්. එතකොට මේ මුහුදු ඒ සීමාව තුල විශාල පරිසර දූෂණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ලංකාවේ දීවර කටයුතු වලට සහ ලංකාවේ ආරක්ෂාවට ඒක ඉතාම විශාල තර්ජනයක් ඇත්ත වශයෙන්ම. එතකොට මේක මෙතනින් නවතින්නේ නැහැ. මොකද දැන් මේ යුදමය වාතාවරණය අපිට නිරීක්ෂණය වෙන විදිහට දිනෙන් දින වර්ධනය වෙන එකක් තමයි අපිට දැනට පේන්න තියෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අනාගතයේදී මේක තවදුරටත් වර්ධනය වුණොත් මම හිතන්නේ ඒක ලංකාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මේ ලංකාවේ භූගෝලීය වශයෙන් මේ පිහිටීමේ තියෙන වැදගත්කම නිසා ලංකාවට මේක අවස්ථාවක් හැටියටත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මොකද සිද්ධියෙන් අපිට පැහැදිලි වෙන්නේ ලෝක බලවතුන්ගේ අවධානය යොමු වීමත් එක්ක ගොඩක් වෙලාවට එම බලවත් රටවල් වලට ඉන්දියන් සාගරයේ උපායශීලී ඒ කියන්නේ ස්ට්‍රැටජික් ලොකේෂන් එකක අවශ්‍යතාවය ගොඩක් වෙලාවට ඇති වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් උත් ඉතාමත් වැදගත් ස්ථානයක් බවට එතකොට ශ්‍රී ලංකාවපත් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ඒ ලොජිස්ටික් වලට ඒ වගේම ඉතින් ඒ ආර්ථික කොරිඩෝවක් විදිහට ආරක්ෂිත කටයුතු වලට ලංකාව එතකොට ඉතාමත්ම වැදගත් ලොකේෂන් එකක පිහිටලා තියෙන නිසා ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ලංකාවට වැඩි ආර්ථික වාසියක් දිනා ගැනීම හැකියාවත් ඒත් එක්කම තියෙනවා. ඒ සඳහා ආණ්ඩුව මම හිතන්නේ මූලික වශයෙන්ම දේශපාලනික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කර යුතුයි. ඒ ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්නේ නැතුව මම හිතන්නේ මේ වාසිය අපිට අත්පත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද පවතින භූ දේශපාලන වාතාවරණය අනුව අනාගතයේදී බොහෝ දුරට පැසිෆික් සාගර කලාපය සහ ඉන්දියන් සාගර කලාපය අතර තමයි තරඟය තියෙන්නේ. ඉතින් ඒ සඳහා එතකොට එහිදී අපිට මේ අපේ ස්ට්‍රැටජිකල් ලොකේෂන් එක සහ මුහුදු මාර්ගය කොහොමද අපිට වාසියක් වෙන විදිහට පාවිච්චි කරන්න කියන එක තීරණය වෙන්නේ ඇත්තටම අපි ගන්න ලබන තීන්දුව తీරන මත. එම නිසා කියන්නේ පවතින ආණ්ඩුවට දැන් මේ පවතින මොහොත අනුව ඉතාමත්ම උපක්‍රමශීලී ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එම නිසා ලංකාවට මෙම ඇතිවෙච්ච යුදමය වාතාවරණය තුළින් ලංකාවට මේක තර්ජනයක් කරගන්නේ නැතුව වාසියක් හැටියට පරිවර්තනය කරගෙන කටයුතු කරන්න ලබන්නේ කොහොමද කියන එක ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතුයි කියන එක අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.